හරි සහජ ප්‍රතිශක්තිය අභ්‍යන්තර ආරක්ෂණය කියන ටිකට එනවා භක්ෂක සෛල ස්වභාවික නාශක සෛල ප්‍රතිශුද්ධජීවී ප්‍රෝටීන ඊළඟට ඉන්ටර්ෆෙරෝන් ප්‍රදාක ප්‍රතිචාරය ඔන්න ඔය කියන ක්‍රියාවලිය මේ කියන්නේ ක්‍රියාවලිය දැන් භක්ෂක සෛල තාවය කියන්නේ සෛල භක්ෂණය කිරීම ස්වභාවික නාශක සෛල වලුත් සෛල මරණය කරන ප්‍රතිශුද්ධජීවී ප්‍රෝටීන ඉන්ටර්ෆෙරෝන් ප්‍රදාක ප්‍රතිචාරය මෙන්න මේ ඇක්ෂන්ස් ටික තියෙනවා මේ සහජ ප්‍රතිශක්තිය අභ්‍යන්තර ආරක්ෂණය හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ අපි ප්‍රශ්නේ දීලා තියෙන්නේ සෛල. මෙතන දැන් තියෙන ක්‍රියාවලිය. අපි බලන්න ඕනේ මේ වගේ මේව ක්‍රියාවලිය ටික තියෙනවා. මෙතෙන් මොනවද දාය කරන සෛල වර්ග ටික කියලා. භක්ෂක සෛල. භක්ෂක සෛල විදිහට ක්‍රියාත්මක වෙනවා නියුට්‍රොෆිල. නියුට්‍රොෆිල. තව මොනොසයිට. මොනොසයිට. නියුට්‍රොෆිල මොනොසයිට. වගේ ඒවා භක්ෂක සෛල විදිහට මේ මෙතෙන්දි ක්‍රියාත්මක වෙනවා. ස්වභාවික නාශක සෛල. මොකද මේ ස්වභාවික නාශක නැචරල් කිලර් සෙල් එකක් විදිහට නැචරල් කිලර් සෙල් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ වසා සෛල වර්ගයක්ම තමයි. ඒ කියන්නේ ලිම්ෆොසයිට් වර්ගය. හරිද? ඒක වසා සෛල ටිකක් වසා සෛලයක් තමයි විශේෂණය වෙලා ස්වභාවික නාශක සෛලයක් බවට පත් වෙන්නේ. හරිද? එතකොට ඒකට අපි ගන්න වෙන වසා සෛල. වසා සෛල. හරි. නැත්නම් ස්වභාවික නාශක සෛල කියලා ගත්තත් හරි ඒක සෛල જાතියක්. වසා සෛල විශේෂණය වෙලා තමයි ස්වභාවික නාශක සෛල හැදෙන්නේ. හරි. භක්ෂක සෛල වලට මෙහා ඉන්නවා. භක්ෂක සෛල දාවේ කරන්න නියුට්‍රොෆිල ඉන්නවා මොනොසයිට ඉන්නවා. ඊළඟට නැචරල් කිලර් සෙල්ස් නැත්නම් ස්වභාවික නාශක සෛල විදිහට ක්‍රියාත්මක වෙමින් ඉන්නවා වසා සෛල. ප්‍රතිශුද්ධජීවී ප්‍රෝටීන් කියන්නේ ප්‍රෝටීන් වර්ගයක්. ඉන්ටර්ෆෙරෝන් කියන්නේ ප්‍රෝටීන් වර්ගයක්. එතකොට ප්‍රදාහක ප්‍රතිචාරය. මෙන්න මේ ප්‍රදාහක ප්‍රතිචාරය ඇති කරන තැනට අදාළ වෙනවා සෛල જાතියක්. ඒවට කියන කුඹ සෛල. කුඹ සෛල. අද මේ කුඹ සෛල කියන්නේ බේසොබිල්. ඕදයි කුඹ සෛල කියලා. එතකොට මෙතෙන් ප්‍රදාක ප්‍රතිචාරය මෙයා විතරක් නෙමෙයි ප්‍රදාක ප්‍රතිචාරයට තවත් දේවල් තියෙනවා මේ දාය වෙන. එතන සෛල වර්ගයක් තමයි කුඹ සෛල කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න මේ සෛල සෙට් එක මේ සහජ ප්‍රතිශක්තියේ අභ්‍යන්තර ආරක්ෂණයේ මෙන්න මේ සෛල සෙට්